අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන 11:50ට පමණ ඉන් පිටත්ව ගියා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී ලබා දුන්නා යයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම් දීමකට අනුව ඒ මහතා අද උදෑසන 9:30ට පමණ අල්ලස් කොමිසම හමුවට පැමිණ සිටියා. පැය දෙකකට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් අතර ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාක්ෂිකයින් රැසක් එම ස්ථානයට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කර සිටියා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.